वालंपुर सिनेमा निर्माणे मंगल दर्शन සමග මාසමගතවන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි පෙරේරා අක්කා. ඉතින් ඒක කොහොමද? ඇත්තටම කියන්න ඕනේ අද කාලයකට පස්සේ ගොඩාක් හොඳ ඒ කියන්නේ හරිම ඇඩ්වාන්ස් ෆිල්ම් එකක් බැලුවා. මොකද ඇත්තටම කියන්න ඕනේ වාලම්පුරේ මම පටන් ගත්ත එලේ ඉඳන් අන්තිම වෙනකම් ඒකේ ත්‍රාසය කුතුහලය එක්කෙන හාස්‍ය කියන හැමදේම මුසු වෙච්ච සහ පවුලේ හැම කෙනෙක්ටම එකතු වෙලා නරඹන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක්. ඉතින් කාලයකට පස්සේ මම හිතන්නේ හරිම ලස්සන එකට බලන් ඉන්න පුළුවන් ඒ පැය ගාන යනවා දැනෙන්නේ නැති විශිෂ්ට නිර්මාණයක්. ඉතින් මම හිතන්නේ අති දක්ෂ කලාකරුවන් රැසක් මේකට දායක වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකම තමයි ඒ නාට්‍ය සාර්ථක වෙන්න හේතු වුනේ ඒකේ අධ්‍යක්ෂකතුමා. එතකොට ඒක තීර රචනය ඒ හැමදේම මම හිතන්නේ එකතු වෙලා ආපු විශිෂ්ට නිර්මාණයක්. ඉතින් ඒ නිසා මම හැමෝටම ආරාධනා කරන අනිවාර්යයෙන්ම වාලම්පුයි ෆිල්ම් එක බලන්න එන්න කියලා. කොහොමද අපි නිරාශව ප්‍රේම රස්තියාදි නාට්‍ය ලැබෙන ප්‍රතිචාර? ඇත්තටම ප්‍රේම රස්තියාදි දැන් අවසාන කොටස් කිහිපය තමයි යන්නේ. මම හිතන්නේ ඊට පස්සේ වෙන අලුත් ටෙලිග්‍රාම් එකක් එන්න තියෙනවා. ඒ වගේම මගේ අලුත් නිර්මාණයක් තියෙන එක මම හිතන්නේ ජූලි වල වගේ ටෙලිකාස්ට් වෙයි. ඒකත් ඉතාමත් ලස්සන විශිෂ්ට නිර්මාණයක්. ඒක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ බලන්න. ප්‍රේම රස්තියාදි තව කොටස් කිහිපයකින් ඉවර වෙනවා. මේ දවස්වල ඒකේ ෂූටින් කරලා අපි ඉවර කරා. අක්ක ඉදිරියට අපිට අක්කව සිනමා නිර්මාණයක බලගන්න ලැබෙයිද? ඔව් අනිවාර්යයෙන්ම දැක්ක ගන්න ලැබෙයි. මොකද මට දැන් නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තිනවා. මම ඒ දෙකේ තාම අපි ෂූටින් පටන් ගත්තේ නැහැ. ඉතින් මම හිතනවා තව කාලයක් යද්දී ඉවත් එළියට එයි කියලා. බොහොම ස්තුතියි අක්ක අපිට සම්බන්ධ වුණාට. Thank you.